සූර්යයාට පෙර ආලෝකය සහ මෙල්කෝර්ගේ පළමු විනාශය. හයි ෆ්‍රිස් කොහොමද ඔයාලට? ඉතින් ඔයාලා අද එකතු වෙලා ඉන්නේ මගේ පළවෙනි පොඩ්කාස්ට් වීඩියෝ එකට. ඉතින් ඔයාලා රිංග් ඔෆ් පවර් සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක සහ ද හොබිට් සීරීස් වල වීඩියෝස් මම මේ පහේ ලින්ක් දාලා තියන්න. ඒවා බලලා එන්න. මොකද මේ පොඩ්කාස්ට් එක කරන්නේ ඔයාලට තියෙන ප්‍රශ්නවලට උත්තර විදිහට. මොකද අපි ලෝඩ් ඔෆ් ද රිංග් බැලුවට සහ රිංග් ඔෆ් පවර් බැලුවට අපි දන්නේ නැති දේවල් මීට කලින් වෙලා තියෙන දේවල් මම මේ පොඩ්කාස්ට් එකෙන් ගේන්න හිතන් ඉන්නවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. මේ ලිසන් මූවි රිකැප්. අද අපි පටන්ගන්නේ ජR ටෝල්කින්ගේ ලෝකේ ගැඹුරුතම සහ අතිශය සුන්දරම ඉතිහාසය. බොහෝ අයත රිං ඔෆ් පව හෝ ලෝඩ් ඔෆ් ද රිං ගැන කතා කළත් අද අපි අවධානය යොමු කරන්නේ ඒ සියල්ලටම වඩා පැරණි සූර්යයා සහ සඳු පවා නොතිබූ යුගයකටයි. එනම් වැලාර් දෙවිවරු විසින් ලෝකෙට ගෙන පළමු ආලෝකය සහ ඒ ආලෝකයේ විනාශ කිරීමට මෙල්කෝර්ගත් උත්සාහයයි. අද අපි මාතෘකා දෙකක් යටතේ කතාව අරන් යනවා. පළවෙනි එක තමා ආලෝක ස්තම්භ යුගයේ ලෝකයේ පළමු ආලෝකයේ මූලාශ්‍රය. දෙවැනි එක තමයි ආලෝක වෘක්ෂ යුගය. වෙලිනෝර්හි පූජනීය වෘක්ෂයන්ගේ යුගය. මේ මාතෘකා දෙක කතා කරන්න කලින් වැලාර් සහ මයාර්ලා හඳුන්වලා ඉන්නම්. ලෝකය එනම් අර්ථා නිර්මාණය වූ පසු එහි හැඩය සැකසීමට මහා බලයක් ඇති ආත්මයන් පැමිණිය. ඔවුන් තමා වැලාර් හෙවත් අර්ධාවල බලවතු. මේ වැලාර්වරුන්ගේ රජුවන්නේ මෑන්වේ. ඔහු ගුවන් සුළං සහ වාතයේ අධිපතිවරයයි. ඔහු ඉතාමත් ප්‍රඥාවන්ත වූ අතර එරූ ඉරුවතාර් මැව්කරුගේ අදහස් හොඳින් අවබෝධ කරගත්තා. පරදා මෑන්වේගේ බිරිඳ. ඇය ආලෝකය සහ තාරකාවල දෙවඟනයි. ඇයගේ බලය තමා මේ ආලෝක යුගයන් දෙකට පාදක වූයේ. අවුලේ මහා කම්කරුවා පෘථිවියේ ද්‍රව්‍ය ලෝහ සහ ගල් ඔහුට අයත් වුණා. ලාම්පු සහ වැලිනෝර්හි බොහොමයක් භෞතික ව්‍යුහයන් නිර්මාණය කළේ අවුලේ විසිනුයි. මෙල්කෝර්ගේ බලය. මෙල්කෝර් මුලදී වැලාර් අතරින් බලවත්මයා වූ නමුත් ඔහුට අවශ්‍ය වූයේ අන් සියල්ලන් විසින් නිර්මාණය කරන දේ විනාශ කිරීමට සහ තමන්ට අයිති කර ගැනීමටයි. ඔහුගේ බලය පෘථිවියේ ගැඹුරුතම භීෂණයන් හා ගින්දර සමග බැඳී තිබුණා. මයාර් වැලාර්ට සේවය කළ මයාර් ගැනත් අපි කෙටියෙන් සඳහන් කළ යුතුයි. අප හොඳින් දන්නා ගැන්ඩල්ෆ් සහ සෞරුන් පවා මයාර් ආත්මයන්. ඔවුන්ට විශාල බලයක් තිබුණත් ඔවුන් වැලාර් තරම් ශිෂ්ට වුණේ නැහැ. ඔවුන් තරම් බලයක් තිබුණෙත් නැහැ. මොකද වැලාර්වරු යටතේ මෙයාලා වැඩ කරමු නිසා. එහෙනම් අපි පළවෙනි මාතෘකාව පටන් ගමු. ආලෝක ස්තම්භ යුගය හෙවත් ලාම්පු යුගය සහ විනාශය. වැලාර් අර්ධාවෙත පැමිණි පසු මුලින්ම මුළු ලෝකයේ ආලෝකවත් කළේ ආලෝක ස්තම්භ දෙකකිනි. අවුලේ විසින් නිර්මාණය කර වරදා විසින් ආශිර්වාද කරන ලද මේ ඔරමන් උතුරේ සහ ඉලුයි දකුණේ ලාම්පු මුළු ලෝකයේම දීප්තිමත් ආලෝකයක් ලබා දුන්නා. මේ ආලෝකයේදී ලෝකයේ සෑම පුද්ගලයෙක්ම එක හා සමානව ආලෝකමත් වූ නිසා ඍතු හෝ දින රාත්‍රී චක්‍රයක් තිබුණේ නැහැ. වැලාර්ගේ පළමු වාසස්ථානය වූයේ ලෝකයේ මැද පිහිටි ඇල්මරෙන් දූපතයි. ආලෝකය සහ සාමය පැවතිමේ කෙටි කාලය වැලාර්ට ඉතාම සතුටුදායක වුණා. නමුත් මෙල්කෝර් වැලාර්ගේ සැඟවී උතුරේ අයිස්යට උතුම්නෝ නම් නැවැන්ත භූගත බලකොටුවක් ගොඩනැගුවා. එහිදී ඔහු තම සේවකයන් වන බැල්රොක් වැනි අඳුරු සත්‍යය නිර්මාණය කළා. වැලාර් දෙවරුන් උත්සවයක් සමරන මොහොතක මෙල්කෝර් උතුම්නෝ වෙතින් පැමිණ ලාම්පු දෙක විනාශ කළා. මේ මහා විනාශය නිසා මුළු ලෝකයේම පෘෂ්ඨය වෙනස් වුණා. මහද්වීපයන් මිඩල් අර්ත් අමාන් ලෙස කොටස් දෙකකට බෙදී ගියා. මේ විනාශයෙන් පසු වැලාර්ට සිදුවනා මෙල්කෝර්ගේ බලපෑමෙන් ඈත බටහිර කෙළවරේ වූ අමාන් මහද්වීපයට සංක්‍රමණය වීමට. මේ අමාන් කියන දේශයට වැලිනෝර් කියලත් කියනවා. ආලෝක වෘක්ෂ යුගය සහ එහි ක්‍රියාවලිය. අන්ධකාරයෙන් මිදී වැලිනෝර් වෙත පැමිණි වැලාර් ලෝකෙට නව ආලෝකයක් ලබා දීමට පූජනීය වෘක්ෂ දෙකක් නිර්මාණය කළා. ඒ තමා ආලෝක වෘක්ෂ. ආලෝක වෘක්ෂයන්ගේ විස්තර මේ විදිහට මම කියන්න. තෙල් පැරලියන් රිදී පැහැයෙන් බැවරුණු මේ වෘක්ෂය පිරිමි වෘක්ෂය ලෙස සැලකුණා. එහි ආලෝකය සුදු රිදී වූ අතර ඒ ක්‍රමයෙන් වැඩි වී නැති වී යන චන්ද්‍ර ආලෝකයට සමාන වුණා. ලෝරලින් රන් පැහැයෙන් බැබරුණු මේ වෘක්ෂය ගැහැණු වෘක්ෂය ලෙස සැලකුණා. එහි ආලෝකය රන්වන් වූ අතර ඒ සූර්ය ආලෝකයට සමාන වුණා. ආලෝක චක්‍රය සහ කාලය. වෘක්ෂයන්ගේ ක්‍රියාවලිය තමා මේ යුගයේ සුන්දරම දේ. ඔවුන් එකම වේලාවක ආලෝකය ලබා දුන්නේ නැහැ.
එක් වෘක්ෂයක ආලෝකය මුළුමනින්ම පැතිරීමට පැය 7ක් ගත වුණා. පැය එකක් පුරා ලවුරන්ගේ රන් පැහැ ආලෝකය තෙල් පැරීගේ රිදි ආලෝකය සමඟ මිශ්‍ර වී පුදුමාකාර ආලෝකයක් වැල්ලෝ පුඩා පැතිරුණා. මේ චක්‍රීය දින රාත්‍රී ව්‍යූහය තමා වැලියන් දිනය ලෙස හැඳින්වේ. වෙලාර් දෙවරුන් ඔවුන්ගේ නගරය වන වැලිමානු නිර්මාණය කළේ මේ සදාකාලික ආලෝකය යටතේ. ෆියනෝර්සා සිල්බර්ලිස් මෙම වෘක්ෂයුගේ ජීවත් වූ එල්ෆරු අතරින් නෝල්ඩොල් එල්ෆරුගේ ශේෂ්ඨතම ශිල්පයා වූ ෆියනෝර් වෘක්ෂවල පිරිසිදු ආලෝකය සදාකාලිකව ග්‍රහණය කරගත් මැණික් තුනක් නිර්මාණය කළා. ඒ තමා සිල්මර්ලිස්. මේ සිල්මර්ලිස් මැණික් තමයි ටෝල්කින්ගේ ඉතිහාසයේ කියදරීම කතා ගණනාවකටම හේතුව වෙන්නේ. මං ඒ ගැන විස්තරයක් වෙනමම ගේන්න. එල්ෆරුන්ගේ පැවරීම සහ මහා ගමන වෙරිනෝර්හි සුන්දරම යුගයේදී මැවුම්කරු විසින් මිඩල් අර්ත් පළමු දරුවන් එනම් එල්ෆරුන් නිර්මාණය කළා. එල්ෆරුන් පිබිදුනේ නැගෙනහිර මිඩල් අර්ත්හි පිහිටි කුවේවියනි නම් වැවක් අසලදී. මෙල්කෝර් ඔවුන්ට බලපෑම් කිරීමට පෙර වැලාර් දෙවරු ඔවුන්ට වැලිනෝර් වෙත ආරාධනා කරා. වැලාර්ගේ ආරාධනය පිළිගත් එල්ෆරු දඩයම්කරුවා වූ ඔරොමේගේ මඟ පෙන්වීම යටතේ වැල්නෝර් බලා ගමන් කළා. මේ ගමන තමයි The Great Journey ලෙස හැඳින්වෙන්නේ. මේ ගමන අතරතුර එල්ෆරුන්ගේ අදහස් අනුව ඔවුන් වෙන්වී ගියා. වෙන්යාර් සහ නෝල්ඩෝර්වරු සම්පූර්ණයෙන් වැලිනෝර් බලා ගියා. නෝල්ඩෝර් එල්වරු ටිරියන් නම් දීප්තිමත් නගරයක් ගොඩනැගුවා. මේ අතරින් පෙරී නම් එල්ෆරු මිඩල් අර්ත්හි නැවතී සිටියා. සින්දාර් එල්වරු බිහිවෝයේ ඔවුන්ගේ ආලෝක වෘක්ෂ යටතේ පැවති මේ සාමකාමී සහ දීප්තිමත් යුගය අවසන් වූයේ මෙල්කෝර්ගේ අවසාන මහා විනාශයත් සමගයි. ඊළඟ කතාවෙන්ගේ අපි කතා කරන්න මෙල්කෝර් විසින් උන්ගෝලියන් නම් මහා මකුළුවගේ උපකාරය ඇතිව පූජනීය වෘක්ෂයන් විනාශ කර ආකාරය ගැනයි. අන්ධකාරය ගිලිනු වැල්නෝර් විති ෆියනෝර් විසින් සිල්මර්ලියස් ආරක්ෂා කර ගැනීමට ගත් උත්සාහය සහ මෙල්කෝර් විසින් සිල්මර්ලියස් සොරකම් කිරීම වෘක්ෂයන්ගේ අවසන් පළවැනි සූර්යා සහ චන්ද්‍රයා බිහි ආකාරයත් අපි පෙන්වා දෙන්නෙමු. අද මේ සාකච්ඡා කළ වැරාල් මයාර් සහ ආලෝක වෘක්ෂ ගැන ඔබේ අදහස් ප්‍රශ්න පහලින් කමෙන්ට් කරන්න. මේ වීස පෝඩ්කාස්ට් එක්ක ඕගොල්ලෝ එකතු වුණාට බොහොම ස්තුතියි. එහෙනම් අපි වෙනම වීඩියෝස් වලින් හම්බෙමු. මම පහලින් මේ හොබිට්ස් වීඩියෝස් සහ මම කරපු Lord of the Ring of Power සීරීස් වල ලින්ක්ස් පල්ලෙහෙන් දාලා තියන්න. එහෙනම් අදට මම සමුගන්නවා.